අයිබෝවන් welcome back to Happy Baby and Mum YouTube channel. අද දවසේ thumbnail එක බලලා ඔයාලා දැනගන්න ඇති මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මොනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔයා කටාර් රටේ ඉන්න ඉස්සෙල්ලා බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම්. ඉතින් මම ඊටමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන අයත් එක්ක ඔයාලගේ social media platforms වල මේ වීඩියෝ එක share කරන්න කියලා. ඉතින් ඒ වගේම සුපුරුදු පරිදි ආදරෙන් මතක් කරලා ඉන්නවා ඔයා Happy Baby and Mum channel එක ප්‍රථම වතාවට බලන කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ළඟ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අද දවසේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක share කරන්න යන්නේ මගේ hospital bag එකේ මම pack කළ things මොනවද කියන එක ගැන. ඉතින් මගේ delivery එක plan කරලා තිබුණේ කටාර් රටේ government hospital එකක. ඒ වගේම normal delivery එකකට තමයි මම සෝදානම් වෙලා හිටියේ. ඉතින් ඒකට අදාළ වෙන විදියට තමයි මම things pack කරගත්තේ. ඉතින් මෙහි බබා ලැබුණාන් පස්සේ බබාගේ condition එකයි අම්මගේ condition එකයි normal නම් complications මොකුත් නැත්නම් within 24 hours discharge කරනවා. ඉතින් ඒකට අදාළව ඒකට ගැලපෙන විදියට ඉතින් අත්‍යවශ්‍යම දේවල් විතරයි මම පැක් කරගත්තේ. මෙහි සාමාන්‍යයෙන් hospital එකෙන් එහෙම list එකක් දෙන්නේ නැහැ. ද ලංකාවේ වගේ නම් list එකක් දෙනවනේ government hospital එකක් වුණත් private hospital එකක් වුණත්. ඉතින් මෙහි එහෙම list එකක් දෙන්නේ නැහැ. ඒ වගේම මම බබා deliver කරන කාලේදී covid peak season එක. ඉතින් ඒ නිසා කාවවත් ඒකන labor room එකට allow කරේ නැහැ. ඉතින් ඒ නිසා මට පැක් කරගන්න තිබුණේ මගේ බබාගේ අවශ්‍ය කරන දේවල් විතරයි. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා හොස්පිටල් එකෙන් බබාටයි අම්මටයි මොනවාද දෙන්නේ. මගේ බබාගේ things pack කළේ මෙන්න මේ වගේ සාමාන්‍ය බෑග් එකක අත්‍යවශ්‍යම දේවල් විතරයි මම බෑග් එකේ පැක් කරගත්තේ. පැක් කරපු දේවල් වලින් සමහරක් දේවල් අවශ්‍ය නොවුන මිසක් මේ පැක් කරපු දේවල් වලට අමතරව නම් මට කිසිම දෙයක් අවශ්‍ය වුණේ නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට complete idea එකක් ගෙන දෙයි කියලා. ඉස්සෙල්ලාම අම්මට අවශ්‍ය කරන things මොනවද කියන එක මම ඔයාලත් එක්ක share කරන්නම්. towel එකක් ගත්තා. ඉතින් මම large size towel එකක් තමයි ගත්තේ. maternity frocks 3ක් මම ගත්තා. බබාට feed කරන්න පහසු වෙන විදිහේ front open තියෙන maternity frocks 3ක් ගත්තා. ඒ වගේම feeding bras 3ක් මම දාගත්තා. හැබැයි feeding bras නම් hospital එකේදී use වුණේ නැහැ. ඒ අරුණම underwears ඒ වගේම sanitary napkins packet එකක් ගත්තා. ඒ කියන්නේ disposable ඒවා cotton pads තමයි වඩාත්ම හොඳ. ඉතින් මම ඒ packet එකක් ගත්තා. disposable maternity pad කියලා තියෙනවා. ඉතින් ඒකකුත් මම ගත්තා. ඉතින් ඒකත් මට use වුණා. හැබැයි ඒක අත්‍යවශ්‍යම නැහැ. ඒත් මම use කළා ඒක. ප්‍රධාන දේවල් අරනම පනාවක්, toothpaste, toothbrush, එතකොට extra slippers දෙකක් මම දාගත්තා. එතකොට face wash, face cream, lip balm එකක් එහෙම මම දාගත්තා. body lotion එකක් දාගත්තා. ඉතින් basic things තමයි මම ඉතින් ගත්තේ. laundry bags දෙකක් ගත්තා. තවමට අවශ්‍ය කරන extra hair band එකක්, hair clip එකක්. ඉතින් මේ වගේ දේවලුත් මම දාගත්තා. delivery එකෙන් පස්සේ ගෙදර අනන් එන්න ඇඳුමක් මම ලෑස්ති කරගත්තා. ඉතින් මේ ටික තමයි mainly මට ඕන දේවල් හැටියට මම ලෑස්ති කරගත්තේ. බබාට අවශ්‍ය දේවල් මම ඔයාලත් එක්ක පින්තූරත් එක්ක මෙහෙම share කරන්නම්. ඉතින් swaddle cloth දෙකක් ගත්තා, swaddle blanket දෙකක් ගත්තා. ඒ වගේම hooded towel එකක් ගත්තා. හැබැයි මේ hooded towel නම් අවශ්‍ය වුණේ නැහැ. swaddle blanket clothes නම් අවශ්‍ය වුණා. හැබැයි towel එක අවශ්‍ය වුණේ නැහැ. sleep suits ඒ කියන්නේ full sleeve කකුලේ ඉඳලම වැහෙන්න තියෙන sleep suits 3ක් ගත්තා. ඊට පස්සේ short sleeve තියෙන onesies 3ක් මම ගත්තා. hats, mittens, socks, booties. ඉතින් මේවා මම ජෝඩු 3 අරගත්තා. booties නම් අවශ්‍ය වුණේ නැහැ. හැබැයි අනිත් දේවල් නම් අවශ්‍ය වුණා බබාව උණුසුම්ව තබා ගන්න. බබාට diaper එක අඳලා ඒකට උඩින් short sleeve onesies එක අඳලා ඒකට උඩින් sleep suit එකකුත් අඳලා swaddle cloth එකනොත් ඔතලා තමයි nurse බබාව මට ගෙනල්ලා දුන්නේ. ඉතින් ඒ බබාව උණුසුම්ව තියාගන්න ඕන නිසා
බබාව ගෙදර ගේනකොට අරන් එන්න මේ ඇඳුමකුත් මම ලෑස්ති කරගත්තා. ඩයපර් පැකට් එකක් මම ගත්තා. පොඩි එකක් තමයි මම හොස්පිටල් බෑග් එකට දාගත්තේ. නිව්බෝර්න් සයිස් එකෙන් තමයි ගත්තේ. ඒකත් ස්ටිකර් ටයිප් එක තමයි ගත්තේ. පෑන් ටයිප් එක ගත්තේ නෑ මම. wet tissues ගත්තා. ඉතින් wet tissues ගනිද්දී 99% water එහෙම නැත්නම් 0% fragrance තියෙන wet tissues ගන්න අමතක කරන්න එපා. cotton balls අවශ්‍ය වෙනවා. ඉතින් මම cotton balls පැකට් එකකුත් දාගත්තා. බබාට ඔලුව පීරන්න අවශ්‍ය කරන පනාවක් brush එකක් එහෙම ගත්තා. ඉතින් ඒවා newborn ඒවා තමයි ඉතින් ගන්න ඕනේ. අර scalp එකට ඒගොල්ලන්ගේ තුවාල නොවන විදිහේ දේවල්. එතකොට සිසර් එකක් ගත්තා. සිසර් එකක් ගත්තේ බබා ඉපදෙනකොට නියපොතු වැවිලා තිබුණොත් නියපොතු ටික කපන්න ඕන නිසා. හැබැයි මිටන්ස් දැම්මන් පස්සේ සිසර් එක අවශ්‍ය වුණේ නැහැ හොස්පිටල් එකේදී. බබාට බොඩි ලෝෂන් ක්‍රීම් මේ කිසි දෙයක් මම හොස්පිටල් බෑග් එකට පැක් කරේ නැහැ. මම ගත්තේ මේ තියෙන වගේ වැස්ලින් එකකුයි ඒ වගේම කොලොන් එකකුයි විතරයි මම ගත්තේ. ඉතින් වැස්ලින් එක දාගත්ත ඉපදෙනකොට ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් තිබුණොත් මේක ආලිප කරමු කියලා තමයි ගත්තේ. හැබැයි ඉතින් ඒකත් යූස් වුණේ නැහැ. wash clothes උයි burp clothes උයි ගත්තා. wash clothes නම් අවශ්‍ය වුණේ නැහැ. මෙන්න මේ වගේ තව බෑග් එකක් මම ලෑස්ති කරගත්තා. ඉතින් මේකට මම දාගත්තේ මගේ ක්ලිනික් බුක් එක මම දාගත්තා. ඉතින් ඒ වගේම වෙනම පවුච් එකක් මම ලෑස්ති කරගත්තා මගේ හොස්පිටල් පේපර්ස් දාන්න. ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ ID cards වල කලර් කොපිස් දාන්න. ඉතින් ඒ වගේම මේ බෑග් එක මම ලෑස්ති පිට තියාගෙන හිටියා මගේ wallet එක දාන්න. ඉතින් wallet එක අනිවාර්යයෙන්ම මගේ ID card එක, health card එක, bank card එක ඉතින් මේ දේවල් දාන්න ඕන නිසා ෆෝන් එක, charger එක මේ හැමදේමත් ඇවිල්ලා මේ බෑග් එකේ දාන්න තමයි මම ලෑස්ති කරගෙන හිටියේ. ඉතින් මේ බෑග් දෙකේ මම මගේ contact number එක ඒ වගේම husband ගේ contact number එක ගහලා tags දාලා තිබ්බා. ඉතින් ඒ විතරක් නෙමේ ඔයා දන්නවා ඇති ක්ලිනික් ගියාම ඔයාට sticker එකක් හම්බ වෙනවා වගේ නම ඒ වගේම health card number එක mention කළා. ඉතින් ඒ stickers දෙකකුත් මම මේ bags එකේම tag කරලා තියාගත්තා. in case bags misplace වුණොත් ඒවා අපහු අපිට ලැබෙන්නට පහසු වෙන පිණිස. ඉතින් මේ දේවල් තමයි මගේ bags වල මම පැක් කරපු දේවල්. ඉතින් අවසාන වශයෙන් මට ඔයාලත් එක්ක කියන්න දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ලේබර් රූම් එකට ඔයා ඇතුල් වුණාන් පස්සේ ලේබර් රූම් එකේදී ඔයාට ඇඳ ගන්න හොස්පිටල් එකෙන් ඇඳුමක් දෙනවා. ඉතින් ඒක තමයි අම්මා ඇඳ ගන්න ඕනේ ලේබර් රූම් එකේදී. ඉතින් බබා ඩිලිවර් කළායින් පස්සේ බබාට අවශ්‍ය කරන ඩයපර් එක ඒ වගේම ස්වැඩල් ක්ලෝත් එක මේ හැමදේමත් ඇවිල්ලා හොස්පිටල් එකෙන්ම දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් බබා ලැබුණ ගමන් බබාව ක්ලීන් කරලා ඒ බ්ලැන්කට් එකෙන් ස්වැඩල් බ්ලැන්කට් එකෙන් තමයි ඒගොල්ලන් බබාව රැප් කරන්නේ. ඒ වගේම බබාට අවශ්‍ය කරන හැට් එකකුත් ඒගොල්ලන් දාලා දෙනවා. ඉතින් ඩයපර්ස් ලේබර් රූම් එකේ ඉන්නකම් ඒ දේවල් බබාට හම්බ වෙනවා. ලේබර් රූම් එකේ ඉන්නදී බබාව ක්ලීන් කරන්න අවශ්‍ය කරන cotton balls පවා හොස්පිටල් එකෙන් තමයි ඔයාට ලැබලා දෙන්නේ. ඒ වගේම අම්මට disposable underpants ඒ වගේම disposable cotton napkins pads උත් ඒගොල්ලන් හොස්පිටල් එකෙන්ම provide කරනවා. ඉතින් ලේබර් රූම් එකේ ඉන්න වෙලාවට හොස්පිටල් බෑග් එක ඔයාට ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාව normal ward එකට දැම්මන් පස්සේ තමයි ඔයාගේ හොස්පිටල් බෑග් එක ඔයාට ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ. අම්මට අවශ්‍ය කරන කෑම බීමත් හොස්පිටල් එකේ ඉන්න ඒ දවස් කීපය තුළ හොස්පිටල් එකෙන්ම තමයි ප්‍රොවයිඩ් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ප්ලේට්ස් ඒ වගේම ෆ්ලාස්ක් මේ දේවල් දාගෙන යන්න ඕනේ කියලා වද වෙන්න ඕනේ නැහැ. ඩිස්පෝසබල් බොක්සස් වල තමයි ඒගොල්ලන් කෑම දාලා දෙන්නේ. ඉතින් අවශ්‍ය කරන මිල්ක් පැකට් එක, ජූස් පැකට් එක, ඩෙසර්ට්, එතකොට වෝටර් බොටල් එක මේ හැමදේම ඔයාට හොස්පිටල් එකෙන්ම හම්බ වෙනවා. මට බබා ලැබෙන්න ඉන්න කාලෙදී මම ප්ලෑන් කරගෙන හිටපු දෙයක් තමයි මට ලේබර් පේන් එක ආවොත් හස්බන්ඩ් ගෙදර හිටියත් නැතත්
අනිවාර්යෙන්ම මම ඇම්බියුලන්ස් කෝල් කරලා තමයි යන්නේ හස්බන්ඩ්ගේ වෙහිකල් එකේ යන්නේ නැහැ කියලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි ඇම්බියුලන්ස් එකේ යද්දී අපිට වැඩි ආරක්ෂාවක් තියෙනවා. අනිවාර්යෙන්ම මෙඩිකල් ස්පෙෂලිස්ට් කෙනෙක් ඇම්බියුලන්ස් එකේ ඉන්න නිසා ඒගොල්ලන් අපිව වරින් වරට චෙක් කරගෙන තමයි හොස්පිටල් එක වෙනකන් ගෙනියන්නේ. ඒක ඉතාමත්ම සේෆ් කියලා. ඉතින් ඒ වගේම තමයි මම ගියේ. ඉතින් යනකොට මේ හොස්පිටල් බෑග්ස් දෙකම ඇවිල්ලා ඇම්බියුලන්ස් එකට දාගෙන තමයි ගියේ. ඉතින් ඒගොල්ලන් ඒවා පරිස්සමෙන් අපිව හොස්පිටල් එක ඇතුල් කරද්දී ඒ නර්ස් කෙනෙක්ට ඒ හැමදේම වගකීමක් ඇතුව බාර දෙනවා. මම හිතනවා අද දවසේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයගලන්ට යම්කිසි අයිඩියා එකක් හම්බ වෙන්නේ නැති මේ කටාර රටේ හොස්පිටල් බෑග් එක කොහොමද ඔයාට පැක් කරගන්න ඕනේ කියලා. ඒ වගේම ඒ හොස්පිටල් එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ මේ දේවලුත් ඔයාට අයිඩියා එකක් හම්බ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ලබන සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්නම්. සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් ඉන්න. God bless you.